මම නිලු. එතකොට මං හිතුවේ ඔයගලත් එක්ක අද ඉඳලා මගේ day to day vlogs එක එකතු වෙන්න. මොකද මම බෝඩ් වෙලා ඉන්නේ. එතකොට මට තනි, පාළුයි, කම්මැලි. ඒ නිසා මම බැලුවා ඔයගලත් එක්ක මං කරන දේවල් ඔයගලත් එක්ක share කරගන්න. මං දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ කඩේට යන්න. බඩු වගේක් තියෙනවා. මම අද කෑමක් හදන්න යන්නේ. බෝඩ් වෙලා ඉන්න ළමයි දන්නවා. නිතරම යන්න කරන්න බෑ. බඩු ගෙනලා තියාගන්න බෑ. ප්‍රශ්න නිසා මං කල් තියාගන්න එක කෑමක් හදන්න යන්නේ. එතකොට ඒකත් එක්ක එක ඉලවලුවක් අපිට හදාගත්තාම දිගටම පාවිච්චි කරන්න පුළුවන් ටික කාලයක් යනකම්. දිගටම මගේ vlogs බලන්න කැමති නම් මාත් එක්ක අද ඉඳලා එකතු වෙන්න. මම නිලු ගමගේ කියන නමින් තමයි YouTube channel එක හදන්නේ. ඔයගොල්ලෝ ඒකත් එක්ක එකතු වෙන්න. Thank you. ඔන්න ඉතින් මම දැන් බඩු ගන්න ආවා. මම මේ බඩු හොයනවා තියෙන තැන්. මම හැම මාසෙම බඩු ගන්න මෙතනින්. මේක ඇවිත් ඕග බඩු කඩයක්. අපිට අවශ්‍ය කරන හැම item එකක්ම මෙතන තියෙනවා. දැන් මම මේ ගන්න ඕන බඩු ටික තෝරන ගමන් ඉන්නේ. ඉතින් මට ඒක ලේසි මෙතනින් එකවරම බඩු ටික ගන්න එක. අතර මේගොල්ලෝ අපිට අවශ්‍ය කරන බඩු ටික කිරලා දෙනවා. එතන කිරලා ගන්නත් පුළුවන්. grocery items. මට ඕන බඩු ටික අරගෙන ඉවරයි. එහෙනම් ඉතින් අපි බෝඩින් එකට ගිහින් හම්බෙමු. ළමයි මං ගෙදර ආවා. මේ තමයි මං අද හදන කෑමකට අවශ්‍ය කරන බඩු ටික. ඉතින් දැන් අපි කෑම එක හදමු. ඉස්සලම අපි තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වීගෙන ඉඳි අපි දැන් ඒකට එකතු කර ගන්නවා පීනට්ස්. ඒ කියන්නේ රටකචු. ඊට පස්සේ මේක බැදෙන්න ආරින්න ටිකක් වෙලා. දැන් ඔය මම බලන්නේ ඒක බැදිලාද කියලා. සාමාන්‍යයෙන් රන්වන් පාට වගේ වෙනකන් ඒක බැද ගන්න. ඊට පස්සේ ඒක ඉක්මනින්ම තෙල් එකෙන් ඉවත් කර ගන්න රන්වන් පාට වෙනකම් බැදුනාට පස්සේ ඊට පස්සේ මම ඒ තෙල් එක ඉවත් කරගත්තට පස්සේ ඉතුරු අමුද්‍රව්‍ය ටික එකතු කර ගන්නවා. කරපිංචා ඒකත් සාමාන්‍ය වශයෙන් බැදෙන්න අරලා ඒකත් ගන්න. ඊට පස්සේ මම කපා ගන්නවා සුදු ලුණු සහ අමු මිරිස්. මේ ටික ඔක්කොම ඉවත් කරගත්තට පස්සේ මම ඒ දෙක එකතු කර ගන්නවා. හරි ඒක ටික වෙලාවක් බැදෙනකොට මම ඒකට කපාගත්ත බීලුණු එකතු කර ගන්නවා. ඒකත් පොඩි වෙලාවක් ටෙම්පරාදු වෙන්න දෙන්න. සාමාන්‍යයෙන් රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. නමුත් මට ඒක ඒ වගේ බැද ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. ඒක පොඩ්ඩක් මගේ අතින් පොඩක් වැඩියෙන් බැදෙනවා වැඩි. හරි. ඒක අපි ඉවත් කර ගන්නවා. අවසාන වශයෙන් අපි එකතු කර ගන්නවා පොල් වලට කලින් උඹලකට. ඒක ලොකුවට බැදෙන්න අරින්න එපා. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ටෙම්පරාදු වුණාට පස්සේ ගන්න. හරි ඒ ටික ඉවත් කර ගන්නවා. ඊට පස්සේ පොල් ටික එකතු කර ගන්න. පොල් ටිකත් හොඳට ටිකක් ටෙම්පරාදු කර ගන්න. ටිකක් රන්වන් පාට වෙනකම්. ඊට පස්සේ අපි මේ ටික ටෙම්පරාදු වුණාට පස්සේ ඒ ටික නිවෙන්න තියෙනවා. නිවෙන්න තියලා අපි අර කලින් හදාගත්ත පීනට් ටික, එතකොට ලුණු ටික, බැදගත්ත ලුණු ටික, එතකොට කරපිංචා ටික, ඒ ටික එකතු කරගෙන භාජනයකට ඒකට අපි ලුණු කුඩු ස්වල්පයක්, තමන්ගේ රස අනුව කෑලි මිරිස් ස්වල්පයක් මම මේකට නෝ කියුබ් එකක් එකතු කර ගන්නවා.
එක කවලම් කරගන්න. ඊට පස්සේ බැදගත්ත පොල් ටික ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ ආකාරයටවත් සාමාන්‍ය බැද ගන්න ඕනේ. අපි දැන් මේ පොල් ටිකත් එකතු කර ගන්නවා අර කලින් හදාගත්ත මිශ්‍රණයට. හරි ඊට පස්සේ මම දැන් මේක අතින් අනන්නේ මොකද මන්නේ කන්නේ ඒ නිසා අපි දැන් මේක හොඳට අර කරපිංචා ටික එහෙම පොඩි වෙනකම් හොඳට මික්ස් කරගන්න. මේ තමයි ෆයිනල් ලුක් එක. ඔයගොල්ලන්ට පේනවනේ හරිම රස පාටයි. මම දැන් හොදලා වේලගත්ත ග්ලාස් බොටල් එකකට මේ ටික එකතු කර ගන්නවා. ඔයගොල්ලන්ට මේකට ග්ලාස් බොටල් එකක් වෙනුවට ප්ලාස්ටික් බෝල් එකක් උනත් යූස් කරන්න පුළුවන්. ඔන්න ළමයි මං උඹලකට සම්බෝලේ හදලා ඉවරයි. මම මේක හොඳට වීදුරු බෝටල් එකකට දාගත්තා. ඕගොල්ලන්ටත් මේ වගේ උඹලකට සම්බෝලයක් හදාගන්න පුළුවන්. බෝඩ් වෙලා ඉන්න ළමෙක් නම් හරි ගෙදරක ඉන්න කෙනෙක් නම් හරි ඕනම කෙනෙක්ට මේක හදාගන්න පුළුවන් ලේසියෙන්ම. මේක ඕනම ඒ කියන්නේ ප්ලාස්ටික් එකක උනත් දාලා තියාගන්න පුළුවන්. ටික කාලයක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ටික කාලයක් කියන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන විදිය අනුව මාසයක් මාස දෙකක් වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක එක්කෝ ප්ලාස්ටික් මොකක් හරි කප් එකකට හරි බෝල් එකකට හරි නැත්නම් මොකක් හරි එකකට දාගන්න ඕනේ. නැත්නම් වීදුරු බොටල් එකක් තමයි මම හොඳටම රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලන්ට වීදුරු බොටල් එකකට දාගන්න. මේක ඇවිත් මං හදාගත්තේ අතරම මට ලේසියට. ඕගොල්ලන්ටත් කැමති නම් මේකක් හදලා රස බලන්න. ඇත්තටම හරිම රසයි. මේකට ඇතුළත් කරලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවා. ඒක හදාගන්න විදිය මම ඔයගොල්ලන්ට පෙන්නුවා. ඒ වගේ ඔයගොල්ලන්ටත් හදාගන්න පුළුවන්. අද දවසේ මෙතනින් මගේ වැඩ ටික ඉවරයි කියන්න බෑ. තව වැඩ තියෙනවා. මං හවස ගමනක් යන්න දාගෙන ඉන්නවා. ඒවත් ඔයගොල්ලන්ට අරගෙන එනවා vlog එකක් විදියට. අද දවසේ vlog එක ඉවරයි. එහෙනම් බලාගෙන හිටිය ඔයගොල්ලන්ට thank you. bye.